දැන් දිගටම කරනවා දිගටම යනවා. ඔව් මෙයා මේ වශයෙන් බොහොම ඉන්න හැමදාම කරනවා. සතියේ දවස් තුනක් මේ තොරින්ට දෙනවා. අමුතුමා බලනවා අමුතුමාගේ තියම ගන්න ඕනේ කියලා ඒකට පොඩ්ඩක් යන්නේ. ඔව්. බ්ලැක් බෙල්ට් කෙනෙක් දැන් කාට කරනවද දිගට? ඔව් කරාට කරලා දිගටම කරනවා. කහකමක් දෙන්නේ. කහමද? මට ආන්නේ නියෝජනතුමා. ඔව්. ස්ටයිල් එක. මම යන්න දෙන්න. මේක නම් යාෂෙවි. ඒක තමයි ඉස්සෙල්ලා හිතේ දැන් ඉස්සත් පාස් වුණාට පාස් වෙලා රේල් තමයි ගියේ. ඒක නවත්තලා ඉන්නේ. උදේ නවත්තලා. ආයිබෝවන් සුබ දවසක්. මගේ නම හිරුකි බිනෝද්‍යා. මම 6B පන්තියේ ඉගෙනුම ලබනවා. මගේ මනාපංකය තමයි අංක 22. මා ශිෂ්‍ය පාර්ලිමේන්තුවට තෝරාගත්තහොත් මගෙන් සිටුවන කාර්යයන් වන්නේ පාසලේ සිසුන්ගේ විනය හා ගෞරවය වර්ධනය කිරීම සහ පාසලේ පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. ඉතින් ඔබගේ වටිනා මනාපය මාහට ලබා දෙන්න. මා ශිෂ්‍ය පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්න. ස්තුතියි.
ඒකම දැන් දිගටම කරනවා දිගටම යනවා. ඔව් මෙයා මේ වශයෙන් බොහොම ඉන්න හැමදාම කරනවා. අතින් දවස් තුනක් මේ තොරින්ට පොලිටිකල් දෙනවා. අමුතුමා බලනවා අමුතුමාගේ තියම ගන්න ඕනේ ඒකට පොඩ්ඩ යන්නේ. ඔව්. දැන් බ්ලැක් බෙල්ට් කෙනෙක් දැන් කාට කරනවද දිගට? ඔව් කරාට කරන දිගටම කරනවා. කාගමද දෙන්නේ? අහන්න. මට ආන්නේ නියෝජනතුමා. ඔව්. මම යන්න දෙන්න. ඒකටම ඉස්සලා හිටියේ දැන් ඉස්සත් පාසල අරගෙන තමයි ඒක නවත්තලා ඉන්නේ. හරිද? උදේ නවත්තලා. ඔව් ඒක. අලු කියලා කියනකොට දාන්න පාන්නේ. මේ ගලන්ටි ආශෙවි ආයිපෝන් පුංචියාලුවේ අද ඉතින් මං ඔයාලට ලස්සන කයි පොතක් කරන් තමයි ආවේ. ඒ මොකද්ද කියලා ඔයාලා දන්නවද? සුදු කියන ලස්සන කයි පොත තමයි අද ඔයාලට මම ගෙනත් ආවේ. මේ ලස්සන කයි පොත රචනා කරලා තියෙන්නේ 1908 මාර්තු මාස 11 වෙනි දින උපත ලද සාගර පලන්සූරිය කියන මහත්මයා විසින්. ඒ වගේම මේ පොත සංස්කරණය කරලා තියෙන්නේ කවුද කියලා පුංචියාලෝ දන්නවද? ඒ තමයි සමාපි රූපසිංහ මහත්මයා. ඒ වගේම කවර නිර්මාණය කරලා තියෙන්නේ ගයාෂාන් ඇල්පිටිය කියන මහත්මයා. එතකොට මේ සාගර පලන්සූරිය මහත්මයා මේ පොත රචනා කරද්දී පැවිදි රුවකුළු හිටියේ. එතකොට මේ පොත කටුරොද ගම්මානයක ලස්සන පළබර වලින් ලස්සනම මනහර ගම්මානකුළු මේක කරලා තියෙන්නේ. එතකොට මේකේ ප්‍රධාන චරිත තුනක් හිටියලු. කවුද දන්නවද? අද්දරි, ටිකිරි, හීන්මැණික කියලා. උඩ දවසක් ටිකිරි අද්දරි පොඩි ආරවුලක් යනවලු. එතකොට එතනට එනවා හීන්මැණික කියන ප්‍රධාන චරිතේ. එතකොට හීන්මැණික ලස්සනට ඒ ආරවුල විසඳනවලු. මම පුංචියාලු මේ පොතේ මං කිව්වනේ කවි තියනවා කියලා. මං එක කවියක් වලට කියන්නම්කෝ. දුප්පත් පැලේ තම පෙම්බර තරුණ කත නෙත්තඳ කුඩා පුතුහා තැවි ඇත. මේ වග සිතන විට අඳරිගේ අඹිරු සිත ගින්නට ලං කරපු ගිතෙලට දෙවෙනි නැත. මේ වගේ ලස්සන කවි 136ක් තියනවලු. ඉතින් බලන්නකෝ මේ සාගර පලන්සූරිය මහතා කොච්චර හොඳද කියලා. ඉතින් ලබන අවුරුද්දේ ශිෂ්‍යත්ව ලියන මේ ළමයිට මේ පොත කියවලා බලන්න පුළුවන්. මිලදී අරගෙන මං අද චුට්ටයිනේ කිව්වේ මේ පොත මිලදී අරගෙන මේකේ ඉතුරු ටික පුංචි යාළුවන්ට කියලා දැනුම රැස් කරගන්න පුළුවන්. ඉතින් පුංචි යාළුවනේ මම තවත් දවසක ලස්සනම කවි පොතකින් ඔයාලගේ ගෙදරට එන්න. එනයි ඉතින් ආයෙ අපි දවසක හම්බෙමු. ආයිබෝවන්. අද අපිත් එක්ක ඉන්නේ අපේ හිරු කී. අවුරුදු 10 බ්ලැක් බෙල්ට් එකක්. අවුරුදු 8 වර්ල්ඩ් රෙකෝඩ් එකක්. සෙල්ලමක් නෙවෙයිද ශාක්‍ය මේ දේවල්. මං තිබ්බ ලෝකාර්ථවටම කිලෝමීටර් 10ක් පැය විනාඩි 29යි තප්පර 2කින් ඇවිදලා.
මම සිරිපාදේ ගමන් අටහතා ගිහිලා තියෙනවා. වතාවක්. මට චිත්‍ර අඳින්න පුළුවන්, චෙස් ප්ලේ කරන්න පුළුවන්, නටන්න පුළුවන්. ඔයාට මොනවද බැරි ඔක්කොම පුළුවන්. අද අපිත් එක්ක ඉන්නේ අපේ හිරු කී. අවුරුදු 10 බ්ලැක් බෙල්ට් එකක්. අවුරුදු 8 වර්ල්ඩ් රෙකෝඩ් එකක්. සෙල්ලමක් නෙවෙයිද ශාක්‍ය මේ දේවල්. මං තිබ්බ ලෝකාර්ථවටම කිලෝමීටර් 10ක් පැය විනාඩි 29යි තප්පර 2කින් ඇවිදලා. මම සිරිපාදේ ගමන් අටහතා ගිහිලා තියෙනවා. වතාවක්. මට චිත්‍ර අඳින්න පුළුවන්, චෙස් ප්ලේ කරන්න පුළුවන්, නටන්න පුළුවන්. ඔයාට මොනවද බැරි ඔක්කොම පුළුවන්. අද අපිත් එක්ක ඉන්නේ අපේ හිරු කී. අවුරුදු 10 බ්ලැක් බෙල්ට් එකක්. අවුරුදු 8 වර්ල්ඩ් රෙකෝඩ් එකක්. සෙල්ලමක් නෙවෙයිද ශාක්‍ය මේ දේවල්. මං තිබ්බ ලෝකාර්ථවටම කිලෝමීටර් 10ක් පැය විනාඩි 29යි තප්පර 2කින් ඇවිදලා. මම සිරිපාදේ ගමන් අටහතා ගිහිලා තියෙනවා. වතාවක්. මට චිත්‍ර අඳින්න පුළුවන්, චෙස් ප්ලේ කරන්න පුළුවන්, නටන්න පුළුවන්. ඔයාට මොනවද බැරි ඔක්කොම පුළුවන්. මෙන්න ගල් ගුහාව. අර පැත්තල්ලනද වවුල්ලට ගම පේන්නේ. වවුල්ලොට නෙවෙයි ඔන්න ගල් ගුහාව. මේ අපි ඉන්නේ හිටගෙන නේ. අපි ඉන්නේ හිටගෙන නේ. මෙන්න තියෙන මේ. මේ තමයි පෙට්ටංගල විහාරය. මේක තමයි පෙට්ටංගල විහාරේ. පෙට්ටංගල අර මට ගහන දෙට ඔන්න පේනවා හිටගෙන ඉන්න පුළුවන්. හරි. අර වවුල්ලට කට්ටෙන්න හරි. ඕක එන්න පුළුවන් මේක මොකද දෙන්න බැරි මේ? මොනවක් කරන්නේ මේ? පුළුවන් වවුල්ලේ. මේ හිටගෙන මේක ජීවිතේට මේ වගේ එකක් කියලා නෑ මේ. හරි. ඕටි. ඔව්. හරි හරි. ඉත්තෑවේ කිටියනේ කෙලින්ම. ඉතින් කොටක් නැහැ. ඈ? ඕන විදි නැහැ. මෙන්න පේන ඕන්න ඔතනින් එළිය පේන්නේ. අනිත් පැත්ත. ඕන ඉන්න තොරන් වවුල්ල. වවුලු හරි. ප්‍රථම වතාවට වවුලෙක් එක්ක ඇස් දෙකේ ළඟටම වැවිලා. අගෙන මෙහෙ ගහන ගලක හැප්ප එකක්. හා. දෙක පියාගන්න. පියාගන්න. එන්න. බලාගෙන ඉන්න ලයිට් එක දාන්න. ඔහම ඉන්න. මේක ඉන්න. එන්න මෙතෙන්ට එන්න. ආවම නවතින්න. ආස් දෙක අරින්න. උඩ. Yay! සුපිරිනේ හොඳයිනේ. හොඳයි තාෂෝයි බබා. හොඳයි හොයි බබා. ඉන්න මේ කල්ල ගන්නකො ආන මේක මෙහෙම තියන්න. පේන්න.
ඇතිනේ පේනවනේ පේනවා Happy Father's Day thank you thank you ඒ මොකක්ද ඒක ඇත්තට මේව ලියලා ලියලයි චූටි දෙයක් තියෙනවා Happy Father's Day thank you Bye